කෙටියෙන්ම කිව්වොත් අපි ගාව සරල පියවර දෙකයි තියෙන්නේ. කාවදින්න උගන්නනවා. ඊට පස්සේ උගන්නපු දේ අපි හොඳට ප්‍රැක්ටිස් කරනවා. අපි ගාවට ගෙනල්ලා බාර දෙන්න අම්මලා තාත්තලා අපිට කියනවා සර් මුඩ කොහොම හරි ගහලා හරි කමන්නේ උගන්න. අපිට කොහොම හරි ලකුණු වැඩි වෙන්නේ නැහැ. මේක මාර කරදරයක්, හිසරදයක්. ඇයි මේ ලකුණු අඩු වෙන්නේ? 10 11 දරුවෙක් ගෙදර එක ඉන්නවනම් ඕනම අම්මෙක්ට තාත්තෙක්ට පොදුවේ එන ප්‍රශ්නයක් තමයි මේ ගණන් වලට ලකුණු අඩු වෙනවා කියන්නේ. ඉතින් මේ වැඩපිළිවෙල සාර්ථකව අපිත් එක්ක එකතු වෙලා මේ ප්ලෑන් එකට අනුව වැඩ කරනවා නම් මම හිතනවා මේ හරිම ලේසියි. පොඩි කාලයක් ඇතුළත හොඳ ප්‍රගතියක් එක්ක හොඳ ප්ලෑන් එකක් එක්ක දරුවෝ වැඩ කරනවා කියලා යම් විශ්වාසයක් ඇති වෙනවා. අපි මේ විශ්වාසය ඇති කරනවා. අපි මේ විශ්වාසය ඇති වෙන විදිහට වැඩ කරනවා. අපි පන්ති ඇතුලේ ගණන් හදවනවා. ප්‍රශ්න පත්‍ර වලට හුරු කරනවා. ටයිම් මැනේජ්මන්ට් වලට අපි දරුවෝ ෆෝකස් කරවන්න ඕන. විශේෂයෙන් කෙටියෙන්ම කිව්වොත් අපි ගාව සරල පියවර දෙකයි තියෙන්නේ. කාවදින්න උගන්නනවා. ඊට පස්සේ උගන්නපු දේ අපි හොඳට ප්‍රැක්ටිස් කරනවා. මේ කියන වැඩපිළිවෙල තුල අනිවාර්යෙන්ම ආගේ දරුවගේ ලකුණු මට්ටම වැඩි වෙනවා.